ඉතින් මගේ ආදරණීය ඔයාලා හැමෝම හොඳින් නේද? ඔයාට මගේ වීඩියෝ එක ළඟ නතර වෙන්න හිත දුන්නට ඔයාට ගොඩාක් ස්තුතියි. මගේ channel එකට ඔයාව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඔය මම පරණ ගවුමක් ඇඳගෙන උදේ ටිකක් වත්තේ වැඩ කරා. ටිකක් වෙලා වැඩ කරලා මම ගෙදර ආවා. ඔය වෙලාවේ ඈතින් හොඳටම වැහැගෙන එනවා. ඉතින් ඒක නිසා මම මේ හදන්නේ ඉක්මනටම අතුගා ගන්න. කොයි වෙලාවෙත් චුරුචුරු වැස්ස නිසා හරියට වැඩ ටිකවත් කරගන්න විදියක් නැහැ. සමහර දවස් තියෙනවා දවස් 2-3 අතුගා ගන්න විදියක් නැතුව ඒ වැස්ස නිසා. ඉතින් කොහොම හරිම මම බලන්නේ එදා දවසේ වැඩ ටික එදාම ඉවර කරන්න. මිදුල අතු නොගාපු වෙලාවක කවුරු හරිම ගෙදරට ආවොත් කියලා මට බය හිතෙනවා. එහෙම මට හිතෙන්නේ ඒ ආපු කෙනා මම ගැන මොනවා හිතනවද කියලා වගේ මට නිකන් දැනෙනවා. ඉතින් මට එහෙම හිතෙන්නේ ගෙදරට ආපු කෙනා හිතනවද දන්නේ නැහැ. මම හරි කම්මැලි, ගෙට වෙලා නිදා ගන්නව ඇති. එහෙම වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ. මම ගෙදර ඉන්නකොට හැමදේම මගේ අතින් පිළිවෙලකට පිරිසිදුව වෙනකොට අපි ගෙදර නැති වුණාම අපේ දරුවන්ට මහත්තයට ඒ අඩුපාඩුව කොහොම දැනෙනවද කියලා මට වෙලාවකට හිතෙනවා. මට ඕන උනේ වැස්සට කලින් මුළු මිදුලම අතුගාලා ඉවර කරන්න. ඉතින් ඒක නිසා තමයි මම මේ හනික දඩි බිඩි ගාලා අතුගාගෙන යන්නේ. ඔය වෙලාවෙත් ඈතින් ඔය පේනවනේ සුදු කරගෙන ඔය ඈතින් එන්නේ වැස්ස. තෙමුණ මිදුල අතුගා ගන්න ගොඩාක් වෙලා යනවා. පොළොවට කොළ එහෙම ඇලිලා තියෙන නිසා. පුළුවන් හැම වෙලාවෙම පායපු වෙලාවට මම කොයි වෙලාවෙත් මිදුල අතුගා ගන්නවා. ඉතින් කොච්චර අතු ගෑවත් ඔන්න ඔය විදිහට තමයි පේනවනේ කොළ ගොඩ මිදුලේ තියෙන. කොච්චර අතු ගෑවත් අතු ගෑවේ නෑ වගේ තමයි ඉතින්. ඒ වුණාට මට ඒක අතු ගාලා ඉවර කරගන්න බැරි වුණා මිදුල. ඉතින් මගේ වීඩියෝ බලලා සබ්ස්ක්‍රයිබ් කරලම මට එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඔන්න ඉතින් වැස්ස දැන් නම් මිදුලට ඇවිල්ලා තියෙන්නේ. ඔය පේනවනේ හොඳටම වහින ඔය වෙලාවේ. මට අද ගෙදර වැඩක් මුකුත්ම කරගන්න බැරි වුණා. උදේ වත්තේ ටිකක් වැඩ කරන නිසා. මම හැපි නෙළුම් වීඩියෝ එක ස්ක්‍රිප්ට් නොකර දිගටම බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. මට වලන් ටික හොදගන්න බැරි වුණා. මට ඕන උනේ වහින්න කලින් මිදුල අතු ගන්න. ඉතින් ඒක ඉවර කරගන්නත් බැරි වුණා. ඒ වුණාට වහිද්දිම දැන් මට වලන් ටිකත් හොදගන්න උනේ. මම මේ කුඩයක් දාගෙන වලන් ටික හොදගන්න තමයි හැදුවේ. කොහොම හරි වැස්සේ නැහැ ගොඩක් වෙලා ඔන්න පෑවුවා. ඒකයි මම කුඩේ අකුලල ගෙනihin තිව්වේ. ඒත් සමහර දවස්වලට නම් මම ওই වැඩ ටික එළියේ තෙමි කරගන්න දවස් තියෙනවා. අතු ගාන එක නෙමෙයි වලන් හොදන එක මම සමහර දවස්වල තෙමිම කරනවා. මගේ වීඩියෝ හොඳයි නම් ෂෙයා කරන්න තව කෙනෙකුට බලන්න. මට හැම වෙලෙම හිතෙන්නේ මම හරි කෙට්ටුයි කියලා. ඒ වුණාට මාව මේ වීඩියෝ වලින් දකිද්දී මට පේනවා මම ගොඩාක් මහතයි කියලා. මම කන්නේ හරීම චුට්ටයි. මම ආස නැහැ මහත් වෙන්න. කෙට්ටුනාම ඇඟ හොඳයි හැඩයි ලස්සනයි. වහින වෙලාවට මම කරන්නේ අන්න අර විදිහට වලන් ටික හොදලා අයිනෙන් නවා ගන්නවා වතුර බේරෙන්න. ඊට පස්සේ ඒකත් ඉවර වෙලා ඔන්න මම දැන් නාගත්තා. නාගත්තම මාරම සනීපයක් තමයි ඇඟට දැනෙන්නේ. මේ වීඩියෝ එක බලලා ඔයාට දැනුණ දේ පහලින් කමෙන්ට් එකක් විදියට ලියලා යන්න අමතක කරන්නත් එපා. ඔන්න ඉතින් නාගත්ත කියලා වැඩ නම් ඉවරයක් නැහැ.
දැන් ඉතින් ඔයා ආයේ රැට උයන්න ඕනේ. අපේ මහත්තයා කිව්වා වැලි තලප හදන්න හාල් වතුර දාන්න කියලා. මම හාල් පෙඟෙන්න දාලා තමයි අර වැඩ ටික කරේ එළියේ. එතකොට මම නාලා ගෙට එනකොට හාල් හොඳට පෙඟිලා තියෙන නිසා මට ඉක්මනට ඒක කොටා ගන්න ලේසියි. මම දන්නේ නැහැ වැලි තලප හදන්න. මට හරියට පදම හිතා ගන්න බෑ. මම හාල් කොටලා හලලා පොල් ගාලා පිට්ටුව කැට කරලා පිට්ටුව තම්බලා ඒ ටික කරලා දෙන්නේ මම. ඊට පස්සේ මහත්තයා තමයි පැණි ගානට උණු කරලා වැලි තලප ටික හදන්න. අපේ පුතාට ඉස්කෝලේ රෑ පන්ති කරනවා. ඉතින් ගෙවල් වලින් තේ වතුර දෙන්න ඕනේ. කන්න මොනා හරිත් එක්ක. වැලි තලප හදලා තේ ගෙනියන්න වෙලා මදි. ඉතින් අපේ මහත්තයා කිව්වා ඔයා ඒක තම්බලා රෑට උයලා තියන්න. මම ඉස්කෝලේට ගිහිල්ලා ළමයින්ට තේ ටික දීලා ඇවිල්ලා වැලි තලප ටික හදමු කියලා. ඊට පස්සේ මම වතුර එකක් ලිපේ තියාගත්තා. ඒකට තේ කොළ සීනි ඉඟුරු ටිකක් එහෙම දාලා එතකොට තේ ටික හදා ගන්න ලේසියි. නැත්තම් වතුර උණු කරලා ඊට පස්සේ සීනි දාලා හදන්න ගියාම තේ ටික නිවෙනවා. ඔහොම කරගත්තාම ඉක්මන්. ඊට පස්සේ මම ওই බෝතලේ වැහුවට පස්සේ ওই මහත්තයා ඇවිල්ලා කියන්නේ අර ඉඟුරු ටික ආපහු බෝතලයට දාන්න කියලා. ඒකයි මම ආපහු ඒ පියන ඇරලා අර ඉඟුරු ටික බෝතලයට දාගන්නවා. ඉදිච්ච කෙසෙල් ගෙඩි වගේක් ගෙදර තිබුණා. ඒකත් එක්ක එයා අරගෙන ගියා කඩෙන් බිස්කට් ගන්නවා කියලා. අම්මෝ ඉතින් ගෙවල් වල වැඩ නම් ඉවරයක් වෙන්නෙම නැහැ. වෙලාවකට පිස්සු හැදෙනවා. ඉතින් ඊට පස්සේ එයා ඇවිල්ලා ඔන්න වැලි තලප හැදුවා. මම පිට්ටුවත් අම්බල තිව්වා. මේ ඊට පහුවදා මම දැන් උයන රටාව වෙනස් කරා. අපේ පුතා උදේ උයන ඒවා දවල්ට කන්නෙම නැහැ. මම දැන් 3 වේලම උයනවා. මම අද කොළ මැල්ලුමක් හදලා මෑකරල් කිරට උයලා අල බෙදුමක් හදලා අපි දෙන්නට බිත්තර දෙකක් තම්බලා පුතාට බිත්තර ඔම්ලට් එකක් දාලා තිබ්බා. එයා බිත්තර තම්බල කන්න කැමති නැහැ. එයා කන්නෙම බිත්තර ඔම්ලට් දාලා. ওই වෙලාවේ කරන්ට් එක නැහැ. ලයිට් ගිහිල්ලා කරුවලේ තමයි මම ওই ජනේලෙන් පොඩ්ඩක් එළිය වැටෙනවා. ඒකයි ඔය නිකන් කරුවලට වගේ පේන ලයිට් නැති නිසා. මට ලෑල්ලේ ඕන දෙයක් කපනේව කරන්න පුළුවන්. ඒ වුණාට ඔය රතු ලූණු ලියන එක නම් කරන්න බෑ මේ ලෑල්ලේ. ඒකයි මම රතු ලූණු ඔය විදිහට පීය ඇඟට තද කරගෙන කපන්නේ ඒක නිසා. මට කියන්න ඕන උනේ කලින් වීඩියෝ එකේ මම කිව්වා මම ඉන්නේ හරි හිතේ දුකෙන් කියලා. ඉතින් ඒකට මගේ හිත හදාගන්න මට කමෙන්ට් වලින් උපදෙස් දීලා තිබුණ ඒ හැමෝටම ගොඩාක් පින් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආදරේ ගොඩාක්. මට දැන් හරි සතුටුයි. එක දෙයකින් හිත කඩා වැටුණට තව පැත්තක් මට තියෙනවා කියලා දැනුණම මගේ YouTube රත්තරන් පුංචි පවුලට මම හැමදාමත් ආදරෙයි. මගේ ආදරණීය ඔයාලගේ ඒ වටිනා උපදෙස් අදහස් වලට මම ගරු කරනවා. ඒ වගේම මගේ මුළු හදවතින්ම ඒ උපදෙස් පිළිගන්නවා. මගේ පුංචි YouTube පවුලට ආදරණීය ලස්සන හදවත් තියෙන සබීලා එකතු වෙනවා. ඒ ගැනත් මට මාරම සතුටුයි. මාව බලන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මම මොකක් හරිම පින් අතේ වැඩක් කරොත් මගේ ආදරණීය ඔයාලව මම අමතක කරන්නේ නෑ. හැමෝටම මම යහපතක් වෙන්න කියලා ආශිර්වාද කරනවා.
මගේ YouTube පවුලෙම මල්ලී කෙනෙක් මට කියලා තිබුණා අක්කේ ඔයාගේ අදහස ලියාගන්න කියලා පොතක. ඒ කියන්නේ මගේ වීඩියෝ එක ගැන වෙන්න ඇති කියලා තමයි මම හිතන්නේ. ඒ මල්ලිගේ වටිනා අදහසට ගොඩාක් ස්තුතියි මල්ලී. මගේ හිතේ තිබ්බ දේ මම කිව්ව නිසා මට ඒකට පිළිතුරු ලැබුණා. මම ඒක හිතේ තියාගෙන හිටියනම් මගේ හිතත් නිකං වද වෙනවා. මමත් හිතෙන් නිකං දුක් විඳිනවා. දැන් මගේ හිතත් නිදහස් මාවත් නිදහස් වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ. දැන් මගේ හිතට දැනෙන සැහැල්ලුව මට වචන වලින් කියන්න බෑ. ඒ තරම්ම මට සතුටුයි. එහෙම මට උපදෙස් දුන්න ඒ හැමෝටම මගේ මහත්තයා හරිම හොඳ ගුණ යහපත් කෙනෙක්. මම උයද්දිත් ඔයාලට පේනවා ඇති කරපිංචි එහෙම තමයි ඔය කඩලා ගෙනල්ලා දෙන්නේ. අපි දෙන්න සමගියෙන් සහයෝගයෙන් ගෙදර වැඩ කරගන්නවා. එයා මට උදව් කරනවා මම එයාට උදව් කරනවා. ඉතින් මගේ ආදරණීය ඔයාලත් ඔයාලගේ පවුලටත් මගේ පවුල ඇතුලේ තියෙන ඒ සතුට සමගිය සාමය ඒ විදියටම ලැබෙන්න කියලා මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපි දෙන දේ තමයි අපිට ලැබෙන්නේ. අපි කා එක්ක හරි අවංකව හදවතින් hina වුණොත් ඒ කෙනත් හදවතින් hina වේවි. අපි මූණිච්චාවට hina වෙලා බලාපොරොත්තු වෙන්නේ අවංක hinaවක් නම් කවදාවත් ඒක වෙන්නේ නැහැ. ගෙදර වැඩ, මහත්තයාගේ වැඩ, ළමයින්ගේ වැඩ මම සේරම මම කරන්නේ හරිම ආසාවෙන්. ඉතින් ඔයාලටත් මොනවා හරි ප්‍රශ්න ඇති. ප්‍රශ්න නැති කෙනෙක් නම් නැහැ. කවුරුම හරි ප්‍රශ්නක නම් ඉන්නේ. ප්‍රශ්න හිතේ හිර කරගෙන වද වෙන්න එපා. විශ්වාසයි කියලා හිතන කෙනෙක් එක්ක ඔයාගේ ප්‍රශ්නේ ෂෙයා කරගන්න. ඔයාටත් මට වගේම ඔයාගේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබේවි. ඒ මම උය ඉන්නකොට කෝල් එකක් ආවා. අපේ පුතාගේ පන්තියේ ළමයෙක්ගේ ගෙදරින් ආවේ. ළමයි ගෙදර ආවද කියලා තමයි අහන්නේ. ඊට පස්සේ මම අල ටික කපලා වතුරට දානවා. වතුරට දැම්මේ නැත්තම් කහට වෙලා අල ටික කහට වෙනවා. ඔය මම ඒ වැඩේ නතර කරලා යන්නේ. මට එළියෙන් ඇහෙනවා කවුද කතා කරනවා වගේ සද්දයක්. ගිහිල්ලා බැලුවට කවුරුත් නැහැ. අද අපේ පුතා කෑම ටික ඔක්කොම කෑව කෑම රසයි කිය. මම අද කරේ උයන්න ගිහලා ඔක්කොම කපන ඒවා කපලා කොටලා ඒවා පැත්තකින් තියලා ලෑල්ල එහෙම ඔක්කොම අස් කරලා පොල් ගාලා පොල් කිරි එහෙම මිරිකලා ඒවා ඔක්කොම හදාගත්තා. ඊට පස්සේ ලිප් දෙකම පත්තු කරගත්තම උයා ගන්න එහෙම මහා ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඉක්මනටම උයා ගන්න පුළුවන්. මගේ කුස්සිය ලස්සනයි නම් මට කමෙන්ට් එකක් දාලා කියන්න. දැන් නම් මේ දවස්වල මගේ කුස්සිය හොඳටම ටිකක් හැඩි වෙලා තියෙන්නේ. බිම එහෙම ටිකක් කිලිටි වෙලා වැඩි. ඒ වැස්සත් එක්ක අර මිදුළු තියෙන මග
පෑගිලා එහෙම මඩ එහෙම පෑගිලා එන නිසා. මං උයා ගන්න අතරෙම කුරුල්ලන්ටත් කෑම දුන්නා. ওই වෙලාවෙත් එළිය වහිනවා සැරින් සැරේ බොද ගහනවා ආයෙ පායනවා එහෙම තමයි. අද දවසත් එහෙම තමයි ඊයේත් එහෙම තමයි. ඔයාලා කලින් වීඩියෝ එක පටන් ගනිද්දිත් දකින්න ඇති මම මිදුලතු ගාපු හැටි. ඔහොම තමයි අපිට හැම වෙලේම මෙහෙ වැස්ස තමයි. වෙලාවකට හොඳටම අවුව වැටෙනවා. ඉතින් මගේ වැඩේම රෙදි ටික මම රැග් එකට දාගෙන ඉන්නේ. අවුව වැටෙනකොට එළියට දානවා. ආයි වහිනකොට දුවලා ගිහිල්ලා ගෙට ගන්නවා. ඔහොම තමයි ඉතින්. ওই වෙලාවේ හොඳටම ටිකක් හවස් වෙලා තියෙන්නේ. මං කිව්වනේ මං ඒ උයන අතරම කුරුල්ලන්ට ඔන්න කෑම ටිකකුත් දාගත්තා. ඔන්න කෑම ටික දැම්ම විතරයි දෙමලිච්චෝ ලේන්නු එහෙම ඇවිල්ලා බත් ටික කනවා පොර කකා. ওই වෙලාවේ අපේ මහත්තයා ගෙදර නැහැ. එයා ගියා පුතාව එක්කගෙන ඉන්න කියලා. උයල ඉවරුණාට පස්සේ මටත් හොඳටම බඩගිනි. මම බලාගෙන හිටියේ ඉතින් එයාලා එනකන්. එයාලා එනකන් මමත් දවල්ට කන්නේ නැතුව බලාගෙන හිටියා. ඔය දැක්කනේ ඔන්න ඊට පස්සේ කුස්සියේ වැඩ කර කර ඉඳදී ඔන්න වහින්න ගත්තා. ආයෙ දුවලා ගියා. ඒ වැඩේ එතන නතර කරලා දාලා. ඔන්න බලන්නකෝ දැන් වෙලාව හවස 3යි වෙලාව. ඉතින් තාමත් එයාලා ගෙදර ආවේ නැහැ. මට හොඳටම බඩගිනි. ඊට පස්සේ එයාලා එන්න පරක්කු වෙන නිසා මම බත් කෑවා. ඔය පේනවනේ කුරුල්ල පොර කකා බත් කන හැටි. දාපු බත් ටික ඔක්කොම ඉවර වෙන්නම කෑවා. කොහොම හරි මමත් කෑම කාලේ ඉවර වෙනවත් එක්කම පුතා ඉස්කෝලේ ඇරිලා ආවා. ඉතින් ඊට පස්සේ එයාටයි මහත්තයටත් කෑම බෙදලා දීලා ඉතින් ඔන්න හවසට පොඩ්ඩක් ඉතින් වැඩ ටිකක් ඉවරයි. නිදහසේ ඉන්න පුළුවන්. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක අදට ඉවර කරනවා. මගේ ආදරණීය ඔයාලා හැමෝටම බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.